අපිට මතකද අපිත් එක්ක පුෂ්පයා අර මම වැඩි කතා කරන්නේ නැතුව ඉන්නේ අර කළු අම්පාරේ ඌ දැන් ASP කෙනෙක් හොඳ වෙලාවට මම උගේ ළඟට ගියේ ඌ මාව දවස් දෙකක් තියාගෙන ඉඳලා එළියට දැම්මා ඊට පස්සේ තමයි මේ ජොබ් එක පටන් ගත්තේ දැන් ඒකට උඹ කෙලියන්නේ උඹ හෙටම ගෙදර යනවා ඔගේ මේ මාසේ පඩිය දෙන්න මං ඉන්නවා මං හිතුවේ උඹ යයි කියලා මට වෙඩි තියන්න හදනකොට අයියා පිස්තෝලෙන් මැද්දට පැන්නනේ මං කලින් වැඩ කරපු තැන්වල මහත්තුරුත් හරියට බයිනවා මොන දෙයටයි පාදේ හැම දෙයකටම බයිනවා ඒ අයියා ඉතින් එහෙම නෑ හිටියා එයා ඇඳුම් හොරෙන් දාගෙන යාගේ වාහනේ අරගෙන යනවා ගෑණියෙක් වාහනේ දාගෙන යනවා නෙවෙයි යකෝ අපි මොනවද හොරකම් කරන්නේ අපි එක තැනකින් අරගෙන තව තැනකට ගෙනිහින් දෙනවා ඒකට අපි කොමිස්සයක් ගන්නවා ඒක හොරකම් ඒතුළේ නම් ඔය මෙහෙට කාර් ගෙනෙව් ටීවී ගෙනෙව් කම්පියුටර් ගෙනෙව් උන් කරන්නේත් ඒක ඒ මොකද ඒ උන්ගේ ගෙවල් වල හදනවද උන් ඔක්කොම හොරුද නෑ මේ හොඳ වැදගත් මහත්තු හෙට ඉඳන් මොනවද කරන්නේ